හුත්තෝ අය බනෝ චතුරක සුළු ප්‍රසාවන්නේ මේ ලයිට් තාව හුත්තෝ හරිද මේකයි උඹලා මිනිස්සු හුත්තෝ තේරුම් ගනින් ලයිට් ආවා මම thank you වල කතා කරේ උඹලා මිනිස්සු අපිත් මිනිස්සු ඒ හින්දා ලයිට් ටික දෙන වෙලාව කීයද කියපන් ලයිට් ආවේ නැද්ද මහත්මයා ලයිට් ආවා අයියා අඩුයි වරන්ට මේ මචං බොරු කරන්න එපා හුත්තෝ එක පක්ෂ වලට පොක දෙන්න හදන්න එපා තේරෙනවද මං කිසිම පක්ෂයක නැහැ මං UMP කාරෙක් පක්ෂ වලට යන්නේ මාව එල්ලලා ගහනවා මාව එල්ලලා ගැව්වා අර ඔබ ආන්ද ඉන්නේ හලෝ ඔව් කියන්න මත්නෝ ඔව් එල්ලලා ගහනකොටත් ඇයිලා UMP කෙරීත් තමයි වැඩේ කරේ UMP මම හුත්තෝ යන්නේ ලයිට් ටික දීපන් ලයිට් මං කෑ ගහපු විදියට ලයිට් ටික දීපන් දුන්න නැත්නම් අම්මට හුකෝනවා මං ට්‍රාන්ස්ෆෝමර් දෙක තුනක් ගිනි තියනවා අතර මං මාර කැරියෙක් ඒ හින්දා හොඳට මතක හෝම් එකෙන් එහා පැත්තේ ලයිට් නෑ ඊට පස්සේ මට මහත්මයා account number එක කියන්නකෝ මහත්මයා හුත්තෝ account number තියනවා කතා කරනද හුත්තෝට නෑ විදුලි බිල ගෙනුම් අංක ඇතියා කියන්නකෝ මොකොත් බෑ මගේ නම විතරක් කියන්න ID card නම්බරෙත් එක්ක මම බය නැති ඉඳා ඔව් මට ඔබගේ කැරියෝ කතා කරලා ඇහෙනවකෝ මට හරිද මම කෑ ගහපු ඉන්න ලයිට් එක ආවේ විනාඩි 5 ඕෆ් වුණා ඔව් දැන් මහත්මයා අපිට කියන්නකෝ විදුලි බිල ගෙනුම් අංකේ මහත්මයාගේ හුත්තෝ මං කිව්වේ මට කියන්න පුළුවන් මගේ ID card නම්බරේ පමණයි ලිපිනේ කියන්නකෝ මහත්මයාගේ න ඒ යකෝ උඹ බඩු උඩ නැගලා පොර ගහනකොට මේ කතාව කියන වගේ කතාව කහන්නේ මං කිව්වේ මට කියන්න පුළුවන් මගේ ID card නම්බරේ පමණයි මට රෙකෝඩින් එකක් ඉන්නේ ඔව් ගෙදර නම්බර එක තෝරට ගෙදර ඇඩ්‍රස් එකක් නැද්ද ගෙදර තියෙනවා මේ අඩෝ මම ඔක්කොම රෙකෝඩින් එකේ ඉන්නේ 077යි මගේ නම්බරේ 500 ෆෝන් නම්බර් එක නෙමෙයි මහත්මයා විදුලි බිල ගෙනුම් අංකය හරි නිවසේ ඇඩ්‍රස් එක උත්තෝ ලයිට් නැද කොහොමද කරුණ උත්තෝ කියන්නේ නෑ ඉතින් මහත්මයා බ්‍රේක් ඩවුන් එක තැනට අඩ මේ ආපා උඹලා බොරු මාර්සි දාන්න එපා හරිද කරන්න පුළුවන් දෙයක් කෙලිම ඩිරෙක්ට් කතා කරපන් විදුලි නම්බරය මම කියන්නේ නිවසේ ලිපිනේ කියන්නේ කියලා මහත්මයා මෙතනින් බ්‍රේක් ඩවුන් එක ගන්න 44යි හරි 2.79 44යි 2.79 කියන්නේ කොයිද කියලා බලපංකෝ මේ මල්ලි මේ අපේ අතරේ ඔය මොකුත් නෑ 41ද මහත්මයා නිවසේ ඇඩ්‍රස් එකද ඔය කිව්වේ ඔව් 44න් 279ද ඔව් ඉතුරු ටික කම්පියුටර් ගාවුවා එනවා මල්ලි ඕ කම්පියුටර් ගාවුවා එනවා මේ කතාව අහගන්න බොරු මාර්සි දාන්න එපා හරිද ඔයා දාන මාර්සි මට තේරෙනවා තේරෙනවද ඔව් මට මහත්මයා එක විදුලි බිල ගෙනුම් අංකය හරි මහත්මයා ලිපිනේ හරි ගෙදර කියන්නේ තෝර අපිට පුළුවන් නේ මෙතනින් කම්ප්ලේන්ට් එකක් දාන්න මේ ඔයා බයිලා කතා කරන්න එපා මං ඔයාලට කතා කරේ කතාව ඉස්සරේ කිව්වනේ දැන් ඔව් ඉතින් මහත්මයා අපිට මෙතනින් කම්ප්ලේන්ට් එකක් දාන්න මහත්මයා නිවස් එක ඇඩ්‍රස් එකක් හරි තියෙන්න බෑ දැන් මං කිව්වනේ 44 දෙකෙන් 9 කැද්දකට ගිහින් 44 දෙකෙන් 9 නේද ඔව් උදේ ඉඳන් හුත්තෝ කරන්ට් එක නෑ හුත්තෝ 7 වෙනි පට්මාගේ මූණ මලේ කිලුවත් උඩුව නේද ඔව් හරි මහත්මයා හරි මේකයි හලෝ ඔව් මේකයි මල්ලි මාර්සි දැම්මා මම මෙච්චර චැන්ටෝක් දැම්මේ මං දැන් ඉනවා උතන්ට හරිද ආද ලයිට් ආවා හලෝ හරි මහත්මයා හරි ඔව් ලයිට් අවුලන්නේ ලයිට් කපන්න එපා මොකද මේ ඌ කැරියා පොන්න කැරියා මගේ යාළුවෙක් තමයි ලොල්ලා ගන්නෙ තේරෙනවද
ඒ හින්දා ඔය කැරියට ගන්න එපා මේ ඒරියා එකට. හලෝ. හලෝ. ඔව් කියන්න මන්ද. ඔය රනිල් වික්‍රම මහත්තයාගේ එක්සස් එක දෙන එක මිනිස්සයාගේ නමත් මං කියන්නම්. ලොල්ලගේ වැඩේ කරන්න එපා. අපිට මේකයි මල්ලි. ඕගොල්ලෝ කැපවන උදේ ඉඳන් නේද? ඔව්. ඒ හින්දා ඒ ඒරියා එක ඒක ඒ විදිහට බලවත් නැහැ. ලොල්ලා ගන්න එක ඇවිල්ලා ඇමරිකාවේ ඉන්නේ දැන් ලංකාවේ ඉන්නේ. ඒ හින්දා අම්මට හුකෝ ගන්න එපා. කපනවනම් කියලා කපවන් කැරියා. හොඳට ඉතිරිය ගනි මම බීලා ඉන්නේ. හලෝ. ඔව්. උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. උඹලා ටේප් කරගනින් ලොල්ලා ගන්න කැරියා. තේරෙනවද? ඒ හින්දා අම්මට හුකන්න මේ කිරිවතුර ගමේ මගේ ඇතට ලයිට් කියපොත් අම්මට හුකෝනවා. එච්චරයි මතක තියාගනින්. රනිල් යකෝ. හලෝ. හරි. මේ තේරුම් ගනින්. තේරුම් අරන් මගේ නම්බරේ උඹලට වැටෙනවනේ. කතා කරපන්. කතා කරලා වීපන් ලොල්ලා කැරිය මොකද්ද කැරිය කියලා ඉවරලා. ඒ හින්දා අම්මට හුකෝ ගන්න එපා. මේ මගේ ඒරියා එකේ ලයිට් ටික තියෙන්න ඕනේ. මගේ දැට්ට. එච්චරයි. මං තියෙන මල්ලියා. හරි. හරි.